අපි බලමු කොහොමද මේ වගේ AI generated video හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම යනවා වගේ browser එකට ගිහිල්ලා search bar එකේ search කරන්න Google AI Studio කියලා. මුලින්ම වෙන link එක click කරන්න. මේ විදිහට තමයි interface එක පෙන්නන්නේ. මේකේ sign in වෙලා නැත්නම් මෙතනින් sign in Google AI Studio කියන එකට click කරලා sign in වෙන්න. Okay, ඊට මෙතන තියෙන මේ දෙකටම tick දෙක දාගෙන accept දෙන්න. right ඊට පස්සේ මට අපි යන්නේ වීඩියෝ ජෙනරේට් කරන්න ඕන නිසා මෙතන යන්න ඕනේ generate media කියන option එකට. මේකේ තියෙනවා option තුනක්. Gemini image generation තියෙනවා, image engineer එකක් තියෙනවා, VEO කියලා තියෙනවා. video generate කරගන්න නම් අපි යන්න ඕනේ VEO කියන option එකට. මෙතනදී තියෙනවා settings වගේක්. මේකෙදී අපිට පුළුවන් 16:9 long video වගේ හදනවා නම් ඒවට support වෙන හදාගන්න පුළුවන්. short video හදනවා නම් 9:16 ratio එකට දාලා එහෙම හදන්න පුළුවන්. ඊට මෙතන video එක duration එක අපිට වැඩිපුරම ගන්න පුළුවන් 8 second. අපට අවශ්‍ය ප්‍රමාණයට අඩු විදිහට හදාගන්න පුළුවන්. ඊට මෙතන frame rate එක resolution එක නම් වෙනස් කරන්න බෑ. මේ second එක විතර අපිට වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ දැන් තමයි මෙතන ක්ලික් කරාට පස්සේ මේ වගේ message එකක් එනවා. මේක confirm දෙන්න. දැන් තමයි prompt එක දෙන්න ඕනේ. ඒ කියන්නේ අපි video එක generate කරගන්න ඕනේ. prompt එක මෙතන තමයි දෙන්න ඕනේ. ඔයාට හදාගන්න ඕන වීඩියෝ එකට අවශ්‍ය prompt එක මෙතන දෙන්න. මම දෙනවා මේ විදිහට. prompt එක deliver ලා මෙතන run කියන බටන් එක බලන්න. සාමාන්‍යයෙන් තප්පර 10ක් වගේ යද්දී වීඩියෝ ජෙනරේට් වෙලා යනවා. වීඩියෝ එක ජෙනරේට් වෙලා තියෙන්නේ. ප්ලේ කරලා බලමු. සාමාන්‍ය අනිත් AI tool වලට වඩා සාපේක්ෂව නම් මේක ගොඩක් හොඳයි. රියලිස්ටික්. දැන් මේක නම් ඇවිල්ලා තියෙන රියලිස්ටික් විදියට. මෙතනින් ඔයාලට පුළුවන් අපි ජෙනරේට් කරගන්න වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න. prompt එක පොඩ්ඩක් වෙනස් කරගමු. මේ විදියට ඊට පස්සේ ආයි run කියන එක බලන්න. කලින් වීඩියෝ එක ආවේ රියලිස්ටික් විදියට. මොකද අපි prompt එක දෙද්දි ඒක දුන්නේ නැහැ 3D animation එකක් විදියට ඕනේ කියලා. මේක අපි prompt එක වෙනස් කරා අපි 3D animation එකක් විදියට මේ වීඩියෝ එක දෙන්න කියලා. අපි බලමු result එක එතකොට මොන වගේ වේද කියලා. play කරලා බලමු. 3D animation විදියට prompt එක වෙනස් කරපුවාම ඒක 3D animation එකක් විදියට හැදිලා කියන්නේ කාටුන් එකක් වගේ අපිට හදා ගන්නත් පුළුවන්. මේකත් මෙතනින් download එකකින් download කරගන්න. ඊපස්සේ ආයි generate media කියන option එකට යන්න. VEO option එකට ගිහිල්ලා ඊළඟට බලමු image එක. image එක upload කරලා
ඒක කොහොමද වීඩියෝ එකක් බවට කන්වර්ට් කරන්න කියලා ඉමේජ් අයිකන් එක තියෙනවා. ඒකෙන් එක ක්ලික් කරලා අප්ලෝඩ් ඉමේජ් කියන ඔප්ෂන් එකට යන්න. මෙතන ඩවුන්ලෝඩ් කරගත් ඉමේජ් එකක් තියෙනවා. හදාගන්න ඕන ඉමේජ් එක මේකට අප්ලෝඩ් කරන්න. අප්ලෝඩ් කරලා ප්‍රොම්ප්ට් එකක් දෙන්න ඕනේ මේක කොහොමද වෙනස් වෙන්න ඕනේ කියලා. දැන් මෙතන ටයිප් කරන්න යන්නේ නැහැ. මම කලින් හදාගත්ත ප්‍රොම්ප්ට් එකක් තියෙනවා. ඒක මෙතනද දෙනවා. ප්‍රොම්ප්ට් එක කොපි කරගෙන ගිහලා මෙතනින් පේස්ට් කරලා රන් ඔබන්න. වීඩියෝ ජෙනරේට් වෙලා ඉවරයි. මේකත් අපි ප්ලේ කරලා බලමු. මේකත් මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න. පස්සේ මේකෙම තව ඔප්ෂන් තියෙනවා අපිට. ඕනනම් මේක 9/16 කරගන්නත් පුළුවන්. ඔයගොල්ලෝ try කරලා බලන්න. මම මේ ඔක්කොම try කරන්න යන්නේ නැහැ. තව අපිට මේකේ image generate කරගන්න පුළුවන්. ඒතකොට ඒකට generate media කියන ඔප්ෂන් එකට ගිහින් image gen කියන ඔප්ෂන් එකට යන්න ඕනේ. image gen කියන ඔප්ෂන් එකට ගියාට පස්සේ ඒකේ setting තියෙනවා අපිට number of result කියලා තියෙනවා. මේකෙන් අපි 4ක් දැම්මොත් අපිට 4ක් කියන්නේ generate වෙද්දි ෆොටෝ 4ක් හම්බ වෙනවා. මේකෙන් අපිට ෆොටෝ එක හදාගන්න ratio එක select කරන්න පුළුවන්. 9/16 ඒ කියන්නේ TikTok size එක ගන්නත් පුළුවන්. long video size එක ගන්නත් පුළුවන්. select කරලා prompt එකක් දෙනවා. මේ විදිහට copy කරගෙන ඉතින් paste කරන්න. අපි බලමු run කරලා images 4ක් generate වෙනවා. මොකද මම මෙතන number of result වල දෙන්නේ 4ක් නිසා ඔයාලට එකපාර හදාගන්න ඕන එකක් නම් මෙතන normally එක තියන්න. result 4ම හොඳට ඇවිල්ලා තියෙනවා. සාමාන්‍ය ලියනාඩෝ AI වලට සාපේක්ෂව මේක මට නම් ගොඩක් හොඳයි. මෙතන මේ images ටික ඔයාලට කැමති images ටිකක් ඔයා හදාගන්න අවශ්‍ය ටික ඔයා download කරගන්න මේවා. අපි බලමු මේ image එකක්ම ඕනනම් අපි වීඩියෝ එකක් විදිහට කන්වර්ට් කරගෙන බලමු. ඔයා යන්න generate media option එකට. ඊට පස්සේ වීඩියෝ generate කරනවා යන්න දන්නවා. මෙතන VEO කියන option එකට ගිහිල්ලා මෙතෙන් දෙන්න 9/16 TikTok size එකෙන් size එක හදනවා. يعني YouTube short වගේ දාලා හදනවා නම් මේ size එක දීලා හදන්න. මෙතනින් වීඩියෝ දෙකක් generate වෙන්න ඕන නම් කියන්නේ එකම විදිහට වීඩියෝ දෙකම හැදෙන්න ඕන නම් මෙතන දෙකක් හෝ තුනක් දාන්න. අපි download කරගත්ත image එක මෙතනින් upload කරන්න. දීලා මෙතනට දෙන්න prompt එක මම අර කලින් දුන්න prompt එක දෙනවා. මොකද කලින් එකෙත් මම මේකට සාපේක්ෂව තමයි මේ prompt එක හදාගත්තේ. කියන්නේ මේකේ ඉන්න cat අර cooking කියන්නේ උයනවා වගේ හදාගන්න ඕන නිසා මේ prompt එක මම දෙනවා. දීලා මෙතෙන් run කරන්න. මේක ඇත්තටම limit එකක් නැහැ. මම හිතන්නේ වීඩියෝ 10කට ආසන්න ප්‍රමාණයක් ෆ්‍රී හදාගන්න පුළුවන් මම හිතන්නේ. ඊට පස්සෙත් ෆ්‍රී හදාගන්න පුළුවන්. ඒකට අර API කී ප්‍රශ්නයක් එනවා. එහෙම එක දිගටම හදන්න ගියොත් මේක මොකද තාම ඉන්ට්‍රොඩියුස් කරලා දීලා ලොකු කාලයක් නැහැ. ඒ නිසා ෆ්‍රී version එක දීලා තියෙනවා කියන්නත් පුළුවන්. ඉස්සරහට මේක pro version එකයි කියන්නත් බෑ. මේක අර Google Gemini වලින් දීලා තියෙන නිසා මුලින්ම ඔයාලට ෆ්‍රී use කරන්න පුළුවන්. ඒක කරලා බලමු. Pixels Hilo AI කියන්නේ වීඩියෝ ජෙනරේට් කරන AI site වලට වඩා මේක ගොඩක් හොඳයි. කියන්නේ ලේසියෙන් හදාගන්න පුළුවන් සහ මේ වෝටර්මාර්ක් වදින්නෙත් නැහැ. ෂෝට් වගේ දේවල් හදනවා නම් මරු එකක් මෙතන ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් කරගෙන ආයි generate media කියන ඔප්ෂන් එකට එන්න. මෙතනින් පුළුවන් ආයි image generation කරගන්න පුළුවන්. මේකනොත් තියෙන image generation කරන්න. මට තව ඒක ඔප්ෂන් තියෙනවා. code හදාගන්න, apps වගේ දේවල් develop කරනවා නම් ඒවා කරන්නත් පුළුවන්. API key හදාගන්නත් පුළුවන්. ඒ වගේ දේවල් ගොඩක් ඔප්ෂන් තියෙනවා. තව ඒවා එතන මම try කරන්න යන්නේ නැහැ. ඔයාලා try කරලා බලන්න. මේ generate media ඔප්ෂන් එක ගැන විතරයි අද මේකෙන් පැහැදිලි කරේ. VEO ඔප්ෂන් එක තමයි ගොඩක් වටින්නේ. මොකද ඒකෙන්
වීඩියෝ සදාගන්න පුළුවන් ඕන තරම් 100% ෆ්‍රී වෝටර්මාර්ක් වදින්නෙත් නැහැ. එතකොට සාමාන්‍ය පික්සර්ස් AI හයිලෝ AI වලට වඩා නම් සාපේක්ෂව ගොඩක් හොඳයි. එකම දේ තමයි මේක වීඩියෝ එක ජෙනරේට් වෙද්දී ෆොටෝ සවුන්ඩ් ඇඩ් වෙන ඔප්ෂන් එකක් නැහැ. ඒක තමයි ප්‍රශ්නේ. ඒකත් සවුන්ඩ් ඉෆෙක්ට් නම් Google site තියෙනවා. Google site වලින් ගිහලා සවුන්ඩ් ඉෆෙක්ට් ඩවුන්ලෝඩ් කරගෙන CapCut වගේ software එකක් දාලා එඩිට් කරගත්තාට පස්සේ ලේසියෙන්ම අප්ලෝඩ් කරන්න පුළුවන්. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න. මේ වගේ AI සම්බන්ධ වීඩියෝ ඉස්සරහටත් බලාගන්න. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.